ඊළඟ පේෂන් එන්න. නම කියන්න. ඉතිර ඉරුෂ Oh no! මතක නෑ. මතක නෑ? මේ ලියුම දෙන්න කිව්වා. කවුද දුන්නේ? කවුද දන්නේ නෑ. ගෑනු කෙනෙක්. දෙන්න. මෙයාට අමතකන දෙඩක් තියෙනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ්? දැන් තමසේ කිව්ව නේද අඳුරන්න නැති ගෑනු කෙනෙක් දුන්නේ කියලා. මේක දීලා තියෙන තමසගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ ඔයි. මොනවා? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලියුම් ලියනවා තමසට මට කියනවා. කවදින්ද තමසට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලියුම් ලියන්නේ? අනික කාගාතේ තමසට ලියුම් යවන්නේ? තමසනෝයි මේක ගෙනත් දුන්නේ. තොර පිස්සුද කො මං ගෙනත් දෙන්න මට පිස්සුද? හරි හරි. ඔක අතලා දානකො. මං තමසගෙන් ප්‍රශ්න 3ක් අහනවා. ඒ ප්‍රශ්න 3ට හරියට උත්තර දෙනවා. මේ මොකද්ද? ඔය පෑනක් නේ. ඕකවත් දන්නේ නැතුව ડોක්ටර් කෙනෙක් උනේ. පණ්ඩිත නැතුව උත්තර දෙනවා. එතකොට මේ මොකද්ද? ඔය පොතක් නේ. එතකොට මේ මොකද්ද? හරි. මතක් වුණා. මොකද්ද? නමද? නෑ. තමසොයි ෆෝන් එකේ වෝල්පේපර් එකට දාන් ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ෆොටෝ එකනේ. මොකක්? चारू चारू सिंहरी